දැන් මේ ඔබතුමා ජවිපේ පන්ති පහත් කරපු සමාජිකයෙක් කිව්වනේ. ඒතකොට දැන් මේ මොහොතේ ලොකු සාකච්ඡාවක් යනවා අපේ රටේ. දැන් මේ ජවිපේ සමාජිකයන්ගේ මේ වත්කම් පිළිබඳ හෙළි වේගන යනවනේ. ඒතකොට ඒක පිළිබඳ කතාවක් ඇවිල්ලා තියෙනවා මේ වත්කම් තියාගෙන මේ මිනිස්සු මේ අනුන්ගෙන් යැපෙලා තියෙන්නේ ඒකේ හෙල්කම් අරගෙන තියෙනවා නේද? එහෙම සමාජ කතාවක් යනවනේ. ඔබතුමා මේක ජවිපේ හිටපු සමාජික ශිෂ්‍ය ක්‍රියාකාරකයෙක් විදිහට මේක දකින්නේ කොහොමද මේ මොහොතේ මේ ඇති වෙලා තියෙන තත්ත්වය? ඔව් ඒ කියන්නේ දැන් දුකනේ මාකට් කරන්නේ. කියන්නේ වම විසින් ලංකාවේ දිගටම කරලා තියෙන්නේ හොඳින් ඉන්න කියන එක නෙමෙයි. ඒ දුක මාකට් කරන එක තමයි කියලා දෙන්නේ. ඒතකොට හොඳින් ඉන්න මිනිහා හොරෙක්, සූරා කන්න, ධනපතියා කියලා වරණගනවා. ප්‍රභූවරු මොකක් හරි නමක් දාලා පැත්තකට කරනවා. උඹලා දුක් විඳිනවනේ. උඹලා දුක් විඳින්නේ මෙන්න මේ මිනිස්සු නිසා කියලා පෙන්නනවා. ඕක පෙන්න සෝයා මිටුයි බතුයි කන්නේ කියලා පෙන්නලා ඔහොම කර ගියා. ගියාට පස්සේ දැන් ඇත්ත තත්ත්වය එරි වෙලා තියෙනවනේ. දැන් ලැජ්ජාවක් තියෙනවද? ලැජ්ජාවක් නැහැ මෙයාලා. හරිද? ඔය පක්ෂයේ ඊටාම විශාල කැපකිරීම හරි හෝ වැරදි දෘෂ්ටිවාදයක් වෙනුවෙන් කැප කරපු පක්ෂ දෙපාරක් ජීවිත දන් දීපු පක්ෂයක් ඕ. ඒ වීරත්වය මම ඒකට ගරු කරනවා. ඒ වීරත්වයට ගරු කරනවා. හැබැයි මෝඩයි. මොකද ඒ දෙපාරම දැනුමක් නැතුව විජේවීර මහත්මයාගේ බලකාමයේ වෙනුවෙන් ලෝක දේශපාලන අවබෝධ කරන්නේ නැතුව කිසිම ෆෝකාස්ට් එකක් නැතුව කරපු මේ මම කියන්නේ අර අසංවිධානාත්මක අරමුණක් නැති අවසාන ඵලය පිළිබඳව කිසිම විදියකට පසුබැස්ම ගැන අදහසක් තියෙන සටනක් කරද්දී එහෙම නැති තරුණ සංහාරයක් සිදු වුණු වැරදි තීන්දුව. ඒ හැම තීන්දුවම කරලා සැප වෙලා දේශපාලනය කරේ ඇත්තටම ඔකේ දුක් විඳින මිනිස්සු ටිකක් ඉන්නවා. ඔය බෝල්ෂෙවික් පක්ෂය ඇතුලේ ඉන්න අය වෙන්න පුළුවන්, ජයිපේ කාඩර් වෙන්න පුළුවන්. මේ දුක් විඳින මිනිස්සු ටිකක්. නමුත් මොවුන් බලය ගත්තේ ඔය වත්කම් කියන්නේ අනිත් මිනිහාගේ ධනය ගැන වෛරය හදලානේ දේක මහත්මයා බලය ගත්තේ. ඉතින් එහෙම නෙමෙයිනේ ඇත්තටම හත්තේ මේ නළුවෝ ටික. හරිද? මේක නළුකම. හරිද? නළුව ඇවිල්ලා කතාවක් කිව්වා මිනිස්සු කෙහෙල්කම් කපලා දුන්නා. අපි අද 3000 කාර්යකට දුන්නා. ඉතින් පව් ඉතින් කරන්නේ අපිට බැනලා වැඩක් නැහැ. මම කියන අපිට බනින්න එපා. මේ යුගයේ නියම නරුමයෝ ටික ඔය. මම කියන්නේ. නරුමයෝ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ Taman දන්නවා වරද්ද කරන්න කියලා ඒ දැන කරනවා. අපේ ජීවිතේ එහෙම නෙමෙයි. අපේ ජීවිතවල හරි ගිහිල්ලා තිනවා, වැරදිලා තිනවා, අපි කනව බොනෝ, අපේ අඩුපාඩු අපි දන්නවා, ලෝකයක් දන්නවා, අපිට හංගන්න දෙයක් නැහැ. දැන් වසන්ත සමරසිංහ මැතිතුමා මේ 76 වසරේ තිබිච්ච හැම ක්‍රමයකින්ම ධනෙ උපයාගෙන තියෙනවා. තියෙනවා. ඉතින් ජනාධිපතිතුමා බිහිලා තියෙන 76 වසර තුර. ඉතින් මමත් ගොවියෙක්ගේ පුතේ, ජනාධිපතිතුමාත් ගොවියෙක්ගේ පුතේ. දැන් 76 සාපයක් තිබුණා නම් එතුමා ජනාධිපති වෙයිද? එහෙම එකක් නැහනේ. මේ කතාවක් ගොතලා අර වෛරී ඡන්දපදනම ආමන්ත්‍රණය කරලා පොඩි මැච් එකක් ගැහුවා. ඉතින් එහෙම ගත්තා වගේ නෙවෙයි කරන්න ගියාට පස්සේ. ඒකයි ඉතින් කරලා තියෙන්නේ. දැන් ඉතින් වත්කම් බැරකම් ප්‍රකාශ වලට ඉතින් ඕන තරම් කියයි මෙමය. අර පොඩි මොළ ලොකු කටවල්නේ